පික් සෑම්ප් YouTube channel එකත් එක්ක එකතු වෙලින් යාළුවෝ හැමෝම අදත් ආදරෙන් පිළිගන්නා channel එකට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Toyota Yaris වාහනය ගැන. ඉතින් මේක ගොඩක් හොයන වාහනයක්, හැමෝම ආස වාහනයක්, හුරුබුහුටි වාහනයක්. ඉතින් මේ වාහනය සියලුම දේවල් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. මොන වගේ ග්‍රේඩ්ස්ද අපිට මේකෙන් හම්බෙන්නේ, මොන වගේ ඔප්ෂන්ස්ද හම්බෙලා තියෙන්නේ, එක්ස්ටීරියර් ඉන්ටීරියර් කොහොමද, සේෆ්ටි ඔප්ෂන්ස් මොනවාද, ලංකාවට එනකොට මොන වගේ මුදලක් වෙයිද, මොන වගේ බදු මුදලක් අය වෙයිද, ජපනීස් ඔක්ෂන් එකේ මොන වගේ මුදලක් වෙනවද මේ දිනවල මේ වාහනේ, මේ වගේ සියලුම දේවල් මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. අපි ඉක්මනින්ම වීඩියෝ එකට යමු. ඊට කලින් පොඩි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි වාහන වලට ආදරය කරන ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට ඔයගොල්ලන්ට ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් දිගටම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මෙතන මේ සිලෙක්ට් කරගෙන තියෙන්නේ Yaris එකේ X grade එක. ඉතින් එළියෙන් බැලුවොත් ඔයාලට පේනවා හොඳ පෙනුමක් තියෙන වාහනයක් මේක. මේකේ color options අපිට monotone විතරයි හම්බෙන්නේ. ඉතින් නමුත් හොඳ range එක colors අපිට මේ වාහනේ ලබා දීලා තියෙනවා including white. ඉතින් ඔයාලට බැලුවොත් පේනවා මෙතන headlamps අපිට halogen headlamps තමයි තියෙන්නේ. නමුත් ඔයාලා සමහරලාට දැකලා ඇති මේ LED headlamps උත් හම්බෙලා තියෙනවා. ඉතින් මේ LED headlamps ගන්නවා නම් මේක අපිට manufacturer option එකක් විදිහට එහෙම නැත්නම් deal option එකක් විදිහට තමයි ලබා ගන්න වෙන්නේ. නැතුව මේක standard විදිහට අපිට LED headlamps මේකේ G grade එකේවත් X grade එකේවත් දෙකෙන් එක්කවත් බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම fog lamps උත් එහෙමයි අපිට standard විදිහට හම්බෙන්නේ නැහැ. මේ ground clearance එක ගැන කතා කරොත් අපිට 145ක මිලිමීටර් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් උස වාහනයක් නෙවෙයි. නමුත් අපිට ලංකාවේ පාරවල් වල සාමාන්‍යයෙන් ෂේප් එකේ යන්න පුළුවන් වාහනයක් විදිහට අපිට මේ Yaris එක හඳුන්වන්න පුළුවන්. ෆ්‍රන්ට් ග්‍රිල් එක ගැන කතා කරොත් එimhe හොඳ ලුක් එකක් තියෙන, ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙන ග්‍රිල් එකක් කියලා මේක කියන්න පුළුවන්. ස්පෝර්ටි පෙනුමක් මේ වාහනේට අරන් දීලා තියෙනවා මේ ග්‍රිල් එකෙන්. අපි සයිඩ් වීව් එක ගැන කතා කරොත් එහෙම අපිට මෙතන හොඳ එරෝඩයිනමිකලි ඩිසයින් කරපු ස්වභාවයක් පේනවා මේ වාහනේ. ඉතින් මේකත් එක්ක හොඳ ෆුවල් එෆිෂන්සි එකක් මේ වාහනෙන් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඊවන් මේක හයිබ්‍රිඩ් වාහනයක් නොවුනත්. එතකොට මේ වාහනේ අපිට සාමාන්‍යයෙන් ලංකාවේ කන්ඩිෂන් වල ලීටර් රේට් කිලෝමීටර් 12ත් 20ත් අතර වගේ රේන්ජ් එක කරනවා බලන්න පුළුවන්. ඉතින් urban area එක ටවුන් එකේ වගේ පදිනවා නම් ඒක පොඩ්ඩක් 12 පැත්තට කිට්ටු වෙන්න තමයි අපිට fuel efficiency 12 16 වගේ අතර බලා ගන්න පුළුවන්. ඉතින් අපි දුර වගේ යනවා නම් මේක 14 20 ඒ වගේ අතර හොඳ fuel efficiency එකක් තියෙන වාහනයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේකට අපිට standard alloy wheels හම්බෙන්නේ නැහැ. steel wheels තමයි හම්බෙන්නේ 14 inch. ඉතින් ඒකත් එක්ක rim cap එකක් හම්බ වෙනවා. design එක මේ විදිහට තමයි වාහනේ එන්නේ. නමුත් මේක අපිට again manufacturer හරි deal option එකක් විදිහට මේකේ alloy wheels ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒකත් ඉස්සරහට කතා කරමු කොහොමද ඒක ගන්න කියලා. ওই විදිහට තමයි අපිට side view එක පේන්නේ. අපිට winker mirrors ලබා දීලා තියෙනවා මේකේ. door handles මේ විදිහට තියෙනවා. ඉතින් මේ වගේත් අපිට chrome plated විදිහට door handles ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ front එකෙත් garnish එකක් ලබා ගන්න පුළුවන් මේ headlamps වලට. ඊට පස්සේ මේ මිරර් එකෙත් garnish එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා සිල්වර්. ඉතින් ඒ වගේ options මේගොල්ලෝ ලබා දීලා තියෙනවා additionally pay කරලා ලබා ගන්න පුළුවන් දේවල්. back view එක ගැන කතා කරොත් අපිට මෙතන sporty look එකක් අරන් දීලා තියෙනවා මේ යට කොටසෙන්. ඒ වගේම reverse light එක ඔයාලට පේනවා මෙතන පල්ලෙහාට ගෙනියලා තියෙනවා මේ වාහනේ. මෙතනින් තමයි අපිට රියර්ස් ලයිට් එක ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ටේල් ලයිට්ස් අපිට මේ විදිහට ලස්සන ටේල් ලයිට්ස් පිටිපස්සෙන් බලා ගන්න පුළුවන්. සහ Yaris බැච් එක මෙතන තියෙනවා. සහ Toyota logo එක මෙතනින් එම්බෙඩ් කරලා තියෙනවා වාහනේට. ඕක තමයි අපිට හම්බෙලා තියෙන මෙතනින් බලා ගන්න පුළුවන් view එක. ඒ වගේම ඇන්ටනා එක ගත්තොත් shark tail ඇන්ටනා එකක් තමයි මේකෙත් අපිට හම්බෙලා තියෙන්නේ වාහනේට. මම තව කලර් එකක් දාලා පෙන්නන්නම්. අපිට මේ super white කියන කලර් එක ඒකත් හොඳ පෙනුමක් තියෙන කලර් එකක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම super white, premium white ඒ වගේ අපිට color options තියෙනවා. ඉතින් මේ white එක බැලුවොත් පේනවා හොඳ පෙනුමක් තියෙන වාහනයක් විදිහට. මේකේ කියන්න ඕන දෙයක් තියෙනවා. මේ දැන් A පිලර් එක පොඩි. එතකොට මේකත් එක්ක අපිට එළිය හොඳට පේනවා. නමුත් මේ රිවර්ස් කරද්දී වගේ මේකේ C පිලර් එක ටිකක් ලොකුයි. ඔයාලට බැලුවොත් පේන්නේ මේ C පිලර් එක ලොකුයි. මේකත් එක්ක අපිට රිවර්ස් කරද්දී එහෙම පොඩ පිටිපස්ස පේන ගතිය අඩුවක් තියෙනවා. ඒකත් අඩුපාඩුවක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම මේක අර මේ ෂේප් එක පිටිපස්සේ ෂේප් එකත් එක්ක අර විඩ්ස් එක තරම් අපිට මේකේ පිටිපස්සේ ඉඩ හම්බෙලා නැහැ. ඉතින් අර මේ ඉස්සරහා සීට් ගොඩක් පිටිපස්සට ගත්තොත් එහෙම මේ පිටිපස්සේ යන කට්ටියට ටිකක් අපහසුතාවයක් තියෙනවා මේ ට්‍රැවල් කරද්දි මේ වාහනේ. මොකද
ලෙග් ස්පේස් එක සහ හෙඩ් රූම් එක එච්චරම හොඳ නැහැ මේ වාහනේ. මගේ පෞද්ගලික අදහස මේක බැලුවහම එච්චරම හොඳ ඉඩකඩක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් බූට් ස්පේස් එක අපිට සාමාන්‍යයෙන් ලීටර් 290ක් විතර වගේ හොඳ බූට් ස්පේස් එකක් ලබා දීලා තියෙනවා. මේ වාහනේත් එක්ක කම්පෙයාර් කරලා බැලුවාම ඒක හොඳ බූට් ස්පේස් එකක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. නමුත් අර අඩුපාඩුවක් විදිහට අපිට මේ පිටිපස්සේ ඉඩ කඩ ගැන සඳහන් කරන්න පුළුවන්. නමුත් ඕවරෝල් අපි මේ වාහනේ අනිත් පර්ෆෝමන්ස් සහ මේ අපියරන්ස් එක ගත්තාම හොඳ වාහනයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් අපි G grade එකත් එක්කම ඉක්මනින්ම කතා කරමු. දැන් අපි X grade එක තමයි සිලෙක්ට් කරලා තිබ්බේ. ඉතින් අපි G grade එක සිලෙක්ට් කරගත්තොත් මේක 1000 ලීටර් එහෙම නැත්නම් 1 ලීටර් එන්ජින් එක. ඒතර මේකෙදි ඔයාලට පේනවා මෙතන මොනෝටෝන් වලට අමතරව ඔයාලට ටූ ටෝන් ඔප්ෂන්ස් උත් ලබා දීලා තියෙනවා මේ විදිහට. ඉතින් මේ G grade එකට අදාළව වෙනස් කන්සෙප්ට් එකක් තියෙනවා. නමුත් මේක අපි දැන් ප්‍රධානව බලන දේවල් ටික බැලුවොත් මේ හෙඩ් ලැම්ප්ස් අපිට අගේන් ස්ටෑන්ඩඩ් විදිහට හැලජන් තමයි හම්බෙන්නේ. LED හෙඩ් ලැම්ප්ස් බලා ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම ස්ටීල් වීල්ස් තමයි හම්බෙන්නේ. ඇලෝ වීල්ස් හම්බෙන්නෙත් නැහැ. ඉතින් ගොඩක් දුරට අපිට මේ X සහ G grade වල එකම අපියරන්ස් එකක් තමයි එළියෙන් බැලුවොත් පේන්නේ. අපිට මේ ටූ ටෝන් කම්බිනේෂන් ඒ ටික පැත්තකින් තිබ්බොත්. අපි ඉක්මනින්ම ඊටු දේවල් ටිකටත් යමු වෙමු. මම මෙතන පෙන්නුම් කරලා තියෙන්නේ මේ විදිහට ඔයගොල්ලන්ට මේ වාහනේ තියෙන අනිත් ග්‍රේඩ්ස් මොනවාද සහ එන්ජින් කැපැසිටිස් මොනවාද කියන එක. ඉතින් අපිට මේ 1005 ඔප්ෂන්ස් එහෙමත් තියෙනවා. ඉතින් අපි 1 ලීටර් එකෙන් හිත හදාගමු. මොකද ලංකාවේ තියෙන බදු සිස්ටම් එකත් එක්ක අපිට මේ 1005 ඒවා ගැන බලලා තේරුම් නැහැ මේ වාහනේ. ඉතින් දරන්න පුළුවන් මුදලකට ගන්න පුළුවන් දේ තමයි 1 ලීටර් එන්ජින් එක තියෙන වේරියන්ට් එක. ඉතින් මේකේ බේස් පැකේජ් එකක් එනවා. X grade එක එනවා. ඒ වගේම G grade එක එනවා. ඒකේ ජපනිස් මාකට් එකේ මිල සඳහන් කරලා තියෙන්නේ බේස් පැකේජ් එක $13,95,000ක්, X grade එක $14,54,55000ක්, G grade එක $16,13,000ක් විදිහට. නමුත් මේක ලංකාවේ ගද්දි මේකේ පොඩි වෙනස්කම් ටිකක් කරලා FOB එක සඳහන් කරලා තියෙනවා. අපි ඒක ඊළඟට බලමු. නමුත් මේ මිල ගණන් වලට අපිට ජපනිස් ඔක්ෂන් එකේ මේ වාහනේ මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. මොකද හේතුව තමයි ඒක දැන් තියෙන ඩිමාන්ඩ් එකත් එක්ක මේක මිල ගණන් ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා ජපනිස් ඔක්ෂන් එකේ. ඒකත් අපි ඉස්සරහට බලමු මේ වීඩියෝ එකෙන්. නමුත් මේ මිල ගණන් වලට ඔක්ෂන් එකෙන් ගන්න පුළුවන් කියලා දැනට හිතන්න එපා. නමුත් මේක තමයි ඇත්ත වටිනාකම වාහනේ එහි මාකට් එකේ. මෙතන සඳහන් කරලා තියෙනවා ඔයගොල්ලන්ට ටැක්ස් සිස්ටම් එක කොහොමද මෙතන කැල්කියුලේට් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙතන Toyota Yaris KSP 210 G grade එක ගත්තොත් එහෙම අපිට රුපියල් 44ක වගේ මුදලක් ආය වෙනවා. ඒ වගේම X grade එක ගත්තොත් 42,500ක් වගේ ආය වෙනවා. බේස් grade එක ගත්තොත් ආසන්න වශයෙන් රුපියල් 42,000ක් වගේ ආය වෙනවා. මේක කැල්කියුලේට් කරලා තියෙන yen එක රුපියල් 2කට තියෙද්දි දැන් yen එක රුපියල් 2.08ක් වගේ වෙනවා. ඒකත් එක්ක අපිට මේ මිල ගණන් තව ටිකක් ඉහළයයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ G grade එක රුපියල් 44 වගේ තියෙන එක 46ක් 47ක් ඒ වගේ මුදලක් වෙන්න පුළුවන්. ඊටත් සමහරට වැඩි වෙන්න පුළුවන් මේ එක්ස්චේන්ජ් රේට් වෙනස් වීමත් එක්ක. නමුත් ඔයාලට රෆ් අයිඩියා එකක් ගන්න පුළුවන් 50ට අඩු බදු මුදලක් තමයි මේකට ආය වෙන්නේ කියලා. අපි ඒකත් එක්කම මේකේ ගැලරි එක පොඩ්ඩක් චෙක් කරලා බලමු මොන වගේද අපිට ෆොටෝස් ලබා දීලා තියෙන්නේ කියලා. මේකත් එක්ක අපි මේකේ view එක ගැන අදහසක් ගමු. ඉතින් ෆ්‍රන්ට් view එක ගත්තොත් එහෙනම් අපි ඩ්‍රයිවර් සීට් එකේ ඉඳගත්තාම මේ වගේ එක්ස්පීරියන්ස් වෙන්නේ අපිට වාහනේ. මෙතන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක තියෙනවා. ඊට පස්සේ අපිට මීටර් පැනල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටියරින් වීල් එක ගත්තොත් අපිට ඩුවල් මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකක් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට වින්ඩෝ කන්ට්‍රෝල් සහ ඒ ඩෝ කන්ට්‍රෝල්ස් ටික මෙතන ලබා ගන්න පුළුවන්. මිරර් කන්ට්‍රෝල් ටික. ඊට පස්සේ AC පැනල් එක මෙතන තියෙනවා සහ ඊතනින් පල්ලෙහා අපිට GLEV එක සහ අනිත් ඔප්ෂන්ස් ලබා දීලා තියෙනවා. AC vents ගැන කතා කරොත් එහෙම AC vents අපිට මේ දෙපැත්තෙන් පෙන්නලා තියෙනවා. ඒ වගේම මෙතන මේ infotainment system එකට යටින් AC vents දෙකක් තියෙනවා. ඒක පොඩක් hidden විදිහට තමයි තියෙන්නේ. ඒ නිසා මෙතනින් අපිට පිටිපස්සේ ආයටත් හොඳ air flow එකක් ලබා ගැනීමේ හැකියාව මේ වාහනේ ලබා දීලා තියෙනවා. මෙතන මේක හැංගිලා තිබුණත්. මෙතන multifunction steering wheel එක ගැන කතා කරොත් එහෙම අපිට left side එකෙන් as usual
ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ කන්ට්‍රෝල්ස්, ඒ වගේම කෝල් කන්ට්‍රෝල්, ඒ වගේ දේවල් අපිට වොලියුම් කන්ට්‍රෝල් ටික මේ පැත්තට ලබා දීලා තියෙනවා. රයිට් සයිඩ් එක ගත්තොත් එහෙම අපිට එතන සේෆ්ටි ඔප්ෂන්ස් ටික තමයි ලබා දීලා තියෙන්නේ. එතනදි ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, ඊට පස්සේ ලේන් ඩිපාර්චර්, ඒ වගේ ඔප්ෂන්ස් අවේලබල් වෙන විදිහට ඒවට අදාළ ස්විචස් අපිට මෙතන බලා ගන්න පුළුවන් ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් වගේ දේවලුත් එක්ක. ඉතින් මේ වගේ පොප් ස්පීඩෝමීටරයක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒකත් අපිට ඩීල් ඔප්ෂන් එකක් හරි මැනුෆැක්චරර් ඔප්ෂන් එකක් විදිහට තමයි හම්බෙන්නේ. නමුත් බේස් මොඩල් එකේ අපිට ඒව බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔය විදිහට තමයි අපිට ෆ්‍රන්ට් එක එක්ස්පීරියන්ස් වෙන්නේ. ඉතින් ෆ්‍රන්ට් එක ගත්තොත් අපිට ඉඩපහඩු ගැන එහෙම ලොකුවට කම්ප්ලේන් කරන්න බෑ. හොඳට ඉඩකඩක් තියෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. සීට් එක ගත්තත් අපිට ඇඩ්ජස්ට්මන්ට්ස් vertical and horizontal දෙකේම කිරීමේ හැකියාව තියෙනවා මේ ඩ්‍රයිවර් සීට් එක. ස්ටියරින් වීල් එක ගත්තොත් එහෙම ස්ටියරින් වීල් එක අපිට ටිල්ට් සහ ටෙලස්කොපික් ඇඩ්ජස්ට්මන්ට්ස් දෙකම කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපිට හොඳ ඩ්‍රයිවිං පොසිෂන් එකක් හදා ගන්න පුළුවන් මේකත් එක්ක. ඔය විදිහට තමයි අපිට ෆ්‍රන්ට් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙතන ග්ලව් බොක්ස් එකක් තියෙනවා සහ තව ස්පේසස් ගොඩක් තියෙනවා. අපිට ස්ටෝරේජ් ඔප්ෂන්ස් විදිහට ඩෝර් බින්ස් ඒ වගේ දේවල් අපිට බොටල් හෝල්ඩර්ස් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ වාහනේ. ඉතින් එහාට ගිහිල්ලා අපි කතා කරොත් මීටර් පැනල් එක ඔයාලට මම පෙන්නන්න මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට left side එකෙන් ගත්තොත් එහෙම ඔයාලට මෙතන drive mode එක සහ ඒ අදාළ options බලා ගන්න පුළුවන්. right side එකෙන් අපිට speedometer එක සහ fuel level ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් සහ අනිත් information ටික අපිට මොන හරි warning සහ ඒ අදාළ information මෙතන center LCD display එකෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපිට තවත් warning signs ඒ වගේ දේවල් මෙහෙම විදිහට බලා ගන්න පුළුවන් මේ මීටර් පැනල් එකෙන්. ඊට පස්සේ අපි කතා කරොත් headlamps ගැන. අපි කතා කරා G සහ X කියන grade දෙකටම අපිට හම්බෙන්නේ headlamps, halogen headlamps කියලා. නමුත් අපිට option එකක් විදිහට LED headlamps ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් LED headlamp එක ගොඩක් aggressive හොඳ පෙනුමක් තියෙන headlamp එකක් තමයි හම්බෙන්නේ මේ විදිහට. ඔයාලට segment 3කින් මේක බලා ගන්න පුළුවන්. එතකොට මෙතන බැලුවොත් එහෙම ඔයාලට daytime running lights බලා ගන්න පුළුවන් මේ headlamp එකේ. එතකොට මෙතන turning lights සොත් ඒකටම තමයි එම්බෙඩ් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලගේ daytime running light එක off වෙලා turning light on කරොත් එහෙම ඒ light එක on වෙනවා. ඉතින් මේක හොඳ පෙනුමක් වාහනේට එනවා මේ option එක අපි add කරගත්තොත්. එතනින් එහාට ගිහිල්ලා කතා කරොත් අපි center area එක වාහනේ ඔයාලට මෙතන බලන්න පුළුවන් bottle holders බලා ගන්න පුළුවන් සහ තව bin එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන drive mode buttons බලා ගන්න පුළුවන් සහ traction control ඒ වගේ දේවල් ලබා දීලා තියෙනවා. අපිට මේකේ parking brake එක ගත්තොත් manual mechanical parking brake එකක් තමයි ලබා දීලා තියෙන්නේ. මෙතන bottle holders අපිට මේ ඉස්සරහා වගේම පිටිපස්සේ කට්ටියටත් access කිරීමේ හැකියාව තියෙනවා. මේකේ මේ placement එකත් එක්ක. ඉතින් මේකේ hand rest එකක් වගේ අපිට හම්බෙන්නේ නැහැ. නමුත් ඒකත් අපිට option එකක් විදිහට මේගොල්ලන්ගේ මිලදී ගන්න පුළුවන් hand rest එකකුත් මේ වාහනේට. එතනින් එහාට ගිහිල්ලා අපි boot space එක ගැන කතා කරොත් එහෙනම් boot space එක මේ විදිහට හොඳ boot space එකක් අපිට බලා ගන්න පුළුවන්. සහ මේකේ අපිට මේ පැත්තේ ලයිට් එකකුත් තියෙනවා, කැබින් ලයිට් එකක්. මේකත් එක්ක අපිට රැට වුණත් පහසුවෙන් බඩු ටිකක් පටව ගන්න පුළුවන් හොඳ ආලෝක තත්ත්වයක් අපිට එතන ලබා දීලා තියෙනවා. ඉතින් මේකේ ග්‍රේඩ්ස් අනුව වෙනස් වෙනවා. මේකේ බූට් ෆ්ලෝ එක අපිට උඩ පල්ලෙහා කරන්න පුළුවන්. මේ ලෙවල් කීපයකට කඩලා දාගන්න පුළුවන්. නමුත් ඒක හැම ග්‍රේඩ් එකේම අපිට හම්බෙන්නේ නැහැ. නමුත් ඕවරෝල් අපිට මේකේ බූට් ලිප් එක ටිකක් තිබුණත් මේක හොඳ ස්පේස් එකක් තියෙන බූට් එකක් විදිහට සඳහන් කරන්න පුළුවන් මේ වාහනේ තියෙන බූට් ස්පේස් එක. ඒ වගේම අපිට මේක 60-40 විදිහට මේක පිටිපස්සේ සීට්ස් ටික නමන්න පුළුවන්. මේකත් එක්ක අපිට බූට් ෆ්ලෝ මේ බූට් ස්පේස් එක තව දුරටත් වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට බඩු ටිකක් අපිට වැඩිපුර පටවන් යන්න පුළුවන්. මේ ඉඩ කඩ මදි නම් අපි දෙන්නයි නම් යන්නේ. එතකොට පිටිපස්සේ සීට් ටික නමලා අපිට බඩු ටිකක් රැගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් පිටිපස්සේ හෙඩ් රෙස්ට් ගත්තොත් එහෙම අපිට ඒවා මේ විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහට හෙඩ් රෙස්ට් තමයි ලබා දීලා තියෙන්නේ. නමුත් ඉස්සරහා සීට්ස් ගැන කතා කරොත් අපිට මේ විදිහට ඉන්ටග්‍රේටඩ් හෙඩ් රෙස්ට් තමයි හම්බෙන්නේ. මේකත් එක්ක අපිට මේවා මුකුත් වෙනස්කම් කරන්න බෑ. නමුත් හොඳ තයි සපෝට් එකක් තියෙන හොඳ සීට්ස් විදිහට අපිට දකින්න පුළුවන්. මේකේ තියෙන සීට්ස් කම්ෆර්ටබල් කියලා කියන්න පුළුවන්. විත්ස් එකට වඩා කම්ෆර්ටබල් සීට්ස් අපිට මේකේ හම්බෙලා තියෙනවා මේ යාරිස් එකේ. ඉතින් මේ විදිහට තමයි අපිට view එක තියෙන්නේ. ඉතින් මේ සීට්ස් ටික පස්සට කරාට පස්සේ අපිට මෙතන එච්චරම leg space එකක් හම්බෙන්නේ නැහැ. ඒක ටිකක් අඩුපාඩුවක් විදිහට දකින්න පුළුවන් මේ වාහනේ. නමුත් දෙන්නෙක්ට යනවා නම් කිසිම ගැටලුවක් නැහැ. හොඳට ඉඩපාඩු තියෙනවා.
යන්න පුළුවන්. නමුත් පිටිපස්සේ යන අයට පොඩ්ඩක් අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඒක මම ආපහු කියන්නේ මොකද ගොඩක් අය ෆැමිලි එකක් විදිහට තමයි මේ වාහනේ ට්‍රැවල් කරන්නේ. එතකොට මේ පිටිපස්සේ අයට පොඩි අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. මේ ෆ්ලෝ හම්ප් එක නම් එච්චරම ලොකු බාධාවක් නැහැ. නමුත් මෙතන මේ ලෙග් ස්පේස් එක සහ හෙඩ් රූම් එක ටිකක් එච්චර හොඳ තත්ත්වයක නැහැ කියලා කියන්න පුළුවන් මේ වාහනේ. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. කලර් ඔප්ෂන්ස් ගත්තොත් ඔයාලට මේ වගේ ගණනාවකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ alloy wheels අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඔප්ෂන් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි අපි quickly gallery එක check කරොත් ඔයාලට දෙන්න තියෙන informations ටික. ඊට පස්සේ අපි quickly වාහනේ තියෙන අනිත් options මොනවාද කියලා බැලුවොත් ඔයාලට පේනවා මෙතන මම මේ අරන් තියෙන ඒගොල්ලන්ගේ website එකෙන් මෙතන අපිට මම ටිකක් zoom කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙතන බලා ගන්න පුළුවන් මේ LED headlamps අපිට option එකක් විදිහට ගන්න පුළුවන්. යෙන් අපිට 82500කට තව මේ option එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම අපිට bi-color LED fog lamps ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ වගේ තව එක decals ඒ වගේ දේවලුත් ලබා ගන්න පුළුවන්. මේ GR side skirt එක, GR front spoiler එක, ගොඩක් sporty look එකක් එනවා වාහනේට. මේ වගේ options මේගොල්ලෝ අපිට වෙනම add කරගන්න දීලා තියෙනවා. මේ GR aero turbulator එක මෙතන add කරලා තියෙනවා. GR sport side visor එක මේ වගේ ඔයාලට බැලුවොත් පේන්නේ ගොඩක් වෙන අර අපිට standard දෙන්නේ නැති ඒවා ටික add කරගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ headlamp garnish එක, mirror garnish එක, door handle garnish මේ වගේ මේගොල්ලෝ ගොඩක් ඔප්ෂන්ස් දීලා තියෙනවා. නමුත් අපි දැන් ඔක්ෂන් එකෙන් වාහනයක් පික් කරද්දි මෙහෙම අපිට ඔප්ෂන්ස් ඇඩ් කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඔයාලට බලුවොත් පේනවා මෙතන මේ GR door handle protector. ඉතින් අපි ෆැක්ටරි එකෙන් රික්වෙස්ට් කරලා ගන්නවා නම් අපිට මේ ටික කරගන්න පුළුවන්. නමුත් එහෙම නැතුව අපි වෙනම ඔක්ෂන් එකෙන් මිලදී ගන්න ගියොත් අපිට මේවා වෙනම ඇඩ් කරන්න බෑ. ඉතින් ඇඩ් කරපු එකක් ඔක්ෂන් එකට දාලා තිබ්බොත් ඒක හොඳයි අපිට බලලා මිලදී ගන්න පුළුවන්. මේ ආම්රෙස්ට් එකක් වෙනම ඇඩ් කරගන්න පුළුවන්. කන්සෝල් ට්‍රේ එකක් දාගන්න පුළුවන්. leather wrapped steering wheel එක හදාගන්න පුළුවන්. මේ වගේ ගොඩක් ඔප්ෂන්ස් ඔයාලට බලන්න පුළුවන්. seat covers, ඊට පස්සේ clean ceiling lights, තා passenger seat storage boxes මේ වගේ ගොඩාක් ඔප්ෂන්ස් මේගොල්ලෝ දීලා තියෙනවා අපිට interior සහ exterior modifications විදිහට. එතකොට මෙතන මේ interior panel set brown wood grain. ඉතින් ඔයාලට පේනවා මේ වාහනේ ගොඩක් කස්ටමයිස් කරගන්න පුළුවන් මේක අපිට ඩීලර්ට කියලා. නමුත් ඔක්ෂන් එකෙන් අපිට මේ දේවල් කරගන්න බෑ. ඉතින් safety options මේ වගේ ගොඩක් දේවල් මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා. වාහනේ ඉන්ටීරියර් ස්පේස් එක ගැන අපි ආපහු සඳහන් කරොත් එම් ඔයාලට මේ වගේ හොඳ ඉන්ටීරියර් එකක් බලා ගන්න පුළුවන් මේ වාහනේ. ඉතින් මේ infotainment system එක, ඊට පස්සේ multi function steering wheel එක, ඊට පස්සේ gear lever එක ගත්තොත් normal gear lever එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් මෙතන. මේ විදිහට එතකොට මේකෙත් අපිට දැන් මේ LED headlamps එහෙම අපිට ස්ටෑන්ඩඩ් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ සීට්ස් උත් අපිට මේ ටිල්ට් කරන්න එහෙම ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මේවත් ස්ටෑන්ඩඩ් විදිහට එන්නේ නැහැ. අපිට සමහර ඒ වගේ විතරයි හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ටික බලලා වැඩක් නැහැ. එතකොට සීට් හීටර්ස්, ඒ වගේ ස්ටියරින් හීට් ඔය වගේ ඔප්ෂන්ස් ගොඩක් සඳහන් කරලා තියෙනවා. නමුත් අපිට මෙහෙට ගෙන්නන වාහනවල අපිට මේ හැමදේම බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක අඩුපාඩුවක් තමයි. නමුත් කරන්න දෙයක් නැහැ. අපි quickly Japanese auction එක බැලුවොත් එහෙම ඔයාලට පේන්නේ දැන් මේක මම මේ February price එකක් මෙතන පෙන්නලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ පෙබරවාරි 22 විකුණපු X එකක් auction එකේ මේක yen ලක්ෂ 20කට තමයි 20.59කට තමයි අලෙවි වෙලා තියෙන්නේ. නමුත් අපි දැන් මේක බැලුවොත් එහෙම මේක හොඳටම තියෙන එකක්. මේ X grade කියන්නේ brand new interior A exterior A කිලෝමීටර් 4යි පැදලා තියෙන්නේ. ඉතින් මේක හොඳටම තියෙන වාහනයක්. මේක yen ලක්ෂ 20.59කට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම තව එකක් ඔයාලට පෙන්නන්නම්. මේක මේ අප්‍රේල් 29 අලෙවි වෙච්ච එකක්. අප්‍රේල් 29 අලෙවි වෙච්ච එක ඔයාලට බලන්න මෙතන X grade එකක් මේකත්. මේක බැලුවොත් ඔයාලට පේන්නේ මෙතන yen ලක්ෂ 22යි 25000කට තමයි අලෙවි වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මිල වැඩි වෙලා තියෙනවා මේ පෙබරවාරි වල ඉඳලා අප්‍රේල් ඉවර වෙනකොට. මේක ඉල්ලුමත් එක්ක අර ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්ති ඒවා වෙනස් වීමත් එක්ක අපිට මේ වාහන හැම එකක්ම වගේ මේ Yaris එක විතරනේ හැම එකක්ම වගේ වාහන මිල ගණන් මේ දවස් වෙනකොට ගොඩක් උඩ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක අපිට අවාසියක් වෙලා තියෙනවා අලුතෙන් වාහනයක් ගන්න බලන කෙනෙක්ට.
නමුත් මේක සාමාන්‍යයෙන් ලක්ෂ 2-3ක වගේ වෙනසක් තමයි මාකට් එකේ වෙලා තියෙන්නේ. තව එකක් බැලුවොත් ඔයාලට මෙතන පෙන්වන්නම් G grade එකක්. මේකත් අප්‍රේල් 23 අලෙවි වෙච්ච එකක්. මේක බැලුවොත් yen ලක්ෂ 22.35000ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මිල ගණන් පොඩ්ඩක් වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා මාකට් එකේ. ඉතින් මේකත් බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. නමුත් ලොකු මිල වෙනසක් අපිට මේ Yaris එකේ දකින්න හම්බෙන්නේ නැහැ ජපනීස් මාකට් එකේ. නමුත් අපි රුපියල් වලින් කතා කරොත් සාමාන්‍යයෙන් ලක්ෂ 5ක් 6ක වගේ වෙනසක් පහුගිය දිනවලට සාපේක්ෂව වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක වාහනවල මිල දැන් අපි කලින් දැක්කට වඩා ටිකක් උඩට ගිහිල්ලා තියෙනවා ලංකාවට ගේනකොට. ඉතින් මම දැන් අර කලින් පෙන්නපු වැලියු එක මෙතන දාලා ඔයගොල්ලන්ට මේ පෙන්නලා තියෙන්නේ. ඔයාලට බැලුවොත් පෙනේ මේ yen ලක්ෂ 22.35000ක් කියන්නේ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් අද තියෙන මිලත් එක්ක බැලුවාම රුපියල් ලක්ෂ 46.50000ක් වගේ මුදලක් වෙනවා. ඒ කියන්නේ අපිට ජපනීස් මාකට් එකෙන් මේක මිලදී ගන්න. ඉතින් මේකත් එක්ක එහි තව හැන්ඩ්ලින් ෆී එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි මෙහෙට ගෙනහම ටැක්ස් එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙහි අපි ඒජන්ට් කෙනෙක් ගෙන්න අපි කවුරු හරි සේල් එකකින් නම් ගෙන්නන්නේ යාගේ කමිෂන් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ ක්ලියරින් චාර්ජස් ඇඩ් වෙනවා. ඉතින් ওই ටික ඔක්කොම ඇඩ් වුණාම මේ වාහනේ මිල සාමාන්‍යයෙන් දැන් තියෙන මාකට් කන්ඩිෂන් එකත් එක්ක රුපියල් ලක්ෂ 100න් උඩට යයි කියලා අපිට හිතන්න පුළුවන්. අඩුම 95ක්වත් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ දැන් මේ තියෙන මාකට් කන්ඩිෂන් එකත් එක්ක. ඉතින් මේ ඉක්මන් එකෙත් අපිට බලන්න පුළුවන් මේක අපි මෙහි ලංකාවේ කට්ටිය ගෙනල්ලා කොහොමද දාලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන මේ Toyota Yaris X grade එකක් දාලා තියෙනවා. කිලෝමීටර් 40යි දුවලා තියෙන්නේ. ඉතින් මේක රුපියල් ලක්ෂ 97ක් විදිහට ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ මෙතන Toyota Yaris 2024 X safety කියලා තියෙනවා. මේ වගේ මේගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා වාහන. ඉතින් වාහන මිල ගණන් කලින්ට සාපේක්ෂව වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මේක හැමදාම මේ විදිහට තියෙන එකක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ටත් හොඳ වාහනයක් ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ඔයාලා වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් පල්ලෙහෙන් ෂෙයා කරන්න. ඉතින් මම ඒවට පුළුවන් විදිහට ඔයගොල්ලන්ට රිප්ලයිස් ලබා දෙන්නම්. එහෙනම් ස්තුතියි ගිහිල්ලා එන්නම්.